ආයුබෝවන් සියලු දෙනාටම මේ කොරෝනා වලට මමත් මේ ඇත්තටම අසනීප වුණා. හින්දා මේ කොරෝනා තත්ත්වය මත සෑහෙන දවසකින් ඔයාලට වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. අපි පොඩ්ඩක් අද බලමු මේ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම සම්බන්ධයෙන්. මේ සමාගමේ දැන් ගිය සිකුරාදා ෂෙයාර්ස් මිලියන 330ක් ට්‍රේඩ් වෙලා තිනවා. ඒක පහුගිය දවස්වල හේඩිස් එක්ස්පෝ වගේ සමාගම් වල විශේෂයෙන්ම ඩොලර් රුපියල් සමාගම් ඩිප් ප්‍රොඩක්ට් වගේ සමාගම් වල සෑහෙන ට්‍රේඩ් වුණා ෂෙයාර්ස්. වල සමාගම් බයි කරන්නත් ඇති. මරත් මේ කොරෝනා තත්ත්වයේ ඉඳන් ඇත්තටම හරි අමාරුයි කතා කරන්න. ඒත් හිතන කොහොම හරි වීඩියෝ එකක් ගේන්න ඕනේ කියලා. ඉතින් මේ තත්ත්වය මත මම මේ අවස්ථාවේ තිබ්බ මගේ ෂෙයාර්ස් ඔක්කොම සෙල් කළා. මේක අසනීප වෙච්ච ගමන් බැංකු ෂෙයාර්ස් ඔක්කොම විකුණලා එක්ස්පෝ හේලිස් වල එල්ලුණා. ඉතින් වෙලාව හොඳයි. මේ ෂෙයාර්ස් ඇත්තෙන් වැඩ කරා. ඒකම මේ ඊළඟට මම හිතනවා මේ බ්‍රවුන්ස් LOLC ඒ වගේ සමාගම් වල ආයෝජනය කරනවා නම් හොඳ ඔපචුනිටි එකක් එයි. මේ සෑහෙන ගානකට යන්න පුළුවන්. පොඩ්ඩක් අපි බලමු මේ සමාගම් සම්බන්ධයෙන්. 2021 ජූනි 30 අවසන් වෙච්ච මේ ක්වාටර් එකේ මේකේ රෙවෙනියු එක පේන නැති 1.1 බිලියන් වල ඉඳන් 3.5 බිලියන් වෙනකම් වැඩි වෙලා තියෙනවා. ඒකම මේ ලොස් එකත් මෙයා සෑහෙන ප්‍රමාණයෙන් 2.2 බිලියන් 900 වෙනකම් අඩු කරගෙන තියෙනවා. IPS එකත් සෑහෙන පල්ලෙහා මට්ටමට අරගෙන තියෙනවා. ඒ කියන්නේ 7.30ක ඉඳන් 7.05 වෙනකම්. ඒකම අපි මෙයාලා මේ බැලන්ස් ෂීට් එකට ගියාට පස්සේ මෙයාලා මේ ඇසස් ප්‍රමාණය වැඩි කරන් තියෙනවා. බිලියන් 163 ඉඳන් බිලියන් 177 වගේ වෙනකම් මේ net asset value එක ඒ වගේ ඒ ප්‍රමාණයෙම වගේ තියෙනවා. සුළු ප්‍රමාණයක් වගේ වැඩි කරලා තියෙන්නේ. net asset value එක 4.72 මට්ටමේ තියෙනවා. මේ බ්‍රවුන් සම්බන්ධයෙන් මම වීඩියෝ එකක් කලිනුත් දෙනවා. පොඩ්ඩක් ඔයාලා ඒකත් චුට්ටක් බලන්න. බලන්න එක මෙයාලා තියෙන මේ ඉන්වෙස්ට්මන්ට්, leisure, manufacturing and trading, plantation, power, real estate ඒ වගේ සෑහෙන සෙක්ටර් ප්‍රමාණයක් මෙයාලා ඉන්වෙස්ට් කරලා තියෙනවා. විශේෂයෙන් මෙයාලා මේ ඩොලර් වෙන කම්පැනි එකක් විශේෂයෙන් LOLC එක සම්බන්ධයෙන්. ඉතින් ඉදිරියේදී මේ LOLC, LOFC, CLC ඒ වගේ මේ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් මේ සමාගම් වලට සෑහෙන අවස්ථාවක් තියෙනවා. මෙයාලාගේ මේ growth එක සම්බන්ධව මෙයාලා මේ ඉන්වෙස්ට්මන්ට් පැත්ත ගත්තොත් ඉන්වෙස්ට්මන්ට් පැත්ත මෙයාලා වැඩි කරගෙන යනවා. වැඩිලා තියෙන මිලියන 38 ඉඳන් බිලියන 38 ඉඳන් බිලියන 44 වගේ වෙනකම් වැඩිලා තියෙනවා. ඒකෙන් ලෙෂර් පැත්තත් වැඩි වෙලා තිනවා. මෙයාලාගේ ලෙෂර් පැත්තේ performance එක සාමාන්‍ය හොඳ මට්ටමක තියෙනවා. ඒකම තමයි මෙයාලාගේ මේ manufacturing and trading sector එක තමයි 3.9 බිලියන් වල ඉඳන් වැඩි වෙලා තියෙන බිලියන 10 බිලියන් වගේ වෙනකම්. ප්ලාන්ටේෂන් වල ගැටලුවක් නැහැ. බිලියන 13 බිලියන 15ක් වෙනකම් වැඩි කරගෙන තිනවා. පවර් සෙක්ටර් එකත් 1.3 බිලියන් වගේ තියෙනවා. ඒක රියල් එස්ටේට් පැත්ත ගැටලුවක් නැහැ. වගේ මෙයාලා සෑහෙන ඉන්වෙස්ට්මන්ට් ප්‍රමාණයක් තියෙනවා. ඒක මෙයාලා තව ඉන්වෙස්ට් කරනවා. ඔයාලා දන්නවා මේ LOLC group එකේ සමාගම් ගත්තට මෙයාලා ගොඩක් කරලා ඩිවිඩන්ඩ් දෙන්නෙම නැහැ. ඩිවිඩන්ඩ් නැත්නම් සෑහෙන කාලෙකින් දුන්නෙම නැහැ. හැබැයි මේ වෙලේ growing company. අන්න ඒකයි මේ අපි මේ ඩිවිඩන්ඩ් බලාගෙනම ඩිවිඩන්ඩ් බලාගෙන ගන්නවා ෂෙයාර්ස්. අපි ඩිවිඩන්ඩ් බලාගෙන අපේ ලංකා ලුබ්‍රිකන්ට්ස් සිලොන් ටොබැකෝ ඒ වගේ ඩිවිඩන්ඩ් තියෙන ලංකා ටයිල් සෙක්ටර් එකේ වගේ වට යන්න ඕනේ. හැබැයි මේ වෙලේ growing company හින්දා මෙයාලා හැමතිස්සෙම උපෙන හැම එකක්ම ආයෙ රීඉන්වෙස්ට් කරනවා. ඒ රීඉන්වෙස්ට් කරන හින්දා තමයි මේ කම්පැනි වල මේ වගේ growth එකක් තියෙන්නේ. ඉතින් මේ සමාගමේ මේ ෂෙයා ප්‍රයිස් එක සෑහෙන දැන් අපි 8යි දැන් 9.60 වගේ එදා ක්ලෝස් වුණේ 9.50ට. ඉතින් මොකද ඒකට රීසන් එකක් තියෙනවා. මොකද මේකට ඔයාලා හොඳට බලන්න මෙයාලා මේ බැලන්ස් ෂීට් එකේ මේ top 20 ෂෙයා හෝල්ඩර්ස්ලා ගත්තාට පස්සේ බ්‍රවුන් ඇන්ඩ් කම්පැනි තමයි 34.92ක් තියෙන්නේ. බියර් හෝල්ඩින් වල තියෙනවා 18ක්. HNB එකට තියෙනවා 11ක්. පීපල්ස් ලීසින් එකට තියෙනවා 8.57ක්. ඒතර මේ ඔක්කොම මේ top 20 ෂෙයා හෝල්ඩර්ස්ලා 20 ගත්තාට 87.6යි 3ක් තියෙන්නේ මේ අතරේ. කියන්නේ යාළුවා ගොඩක් වෙලාවට ඔයාලා දන්න මේ top 20 ෂෙයා හෝල්ඩර්ස්ලා යාළුවගේ ප්‍රමාණය අඩු කරන්නේ නැහැ. යාළුවා තව පුළුවන් නම් වැඩි කරගන්න බලනවා.
එතකොට 13%ටත් වඩා ඒක 12.0 ගානක් තමයි තියෙන්නේ ට්‍රේඩ් වෙන්න. ඒ කියන්නේ අනිත් කට්ටියගේ අත. ඒ කියන්නේ ඇත්තටම කියනවා නම් ෂෙයාර්ස් එතකොට ෂෙයාර්ස් මිලියන් 2 බිලියන්ස් වල වගේ ෂෙයාර්ස් ප්‍රමාණයක්. ඒ කියන්නේ සාමාන්‍ය 11.3යි අපි දැන් උඩ 4 ටික අඩු කරලා බලනකොට බිලියන 2000ක වගේ ෂෙයාර්ස් ප්‍රමාණයක් තමයි අතරම පිට තියෙන්නේ. එතකොට ඒ ප්‍රමාණය ඇත්තටම ගත්තොත් මේ මාකට් එකේ growth එකත් එක්ක ගත්තට පස්සේ මේකේ තියෙන ඉන්වෙස්ට්මන්ට් සෙන්ටිමන්ට් එකත් එක්ක ගත්තට පස්සේ මේ ෂෙයාර් එක ඇත්තෙම සෑහෙන ප්‍රමාණයකට රුපියල් සාමාන්‍ය 20-25ට උනත් යන්න බැරි කමක් නැහැ. මොකද එක්ස්පෝ එක හේලිස් එක ඒ යන විදිහ දිහා බැලුවට පස්සේ මොකද මේක අපි ෆන්ඩමෙන්ටල් ස්ට්‍රෝං. ඒ කියන්නේ මේක ෆන්ඩමෙන්ටල් ගත්තම ඉස්සරහට අපිට පේනවා මේකේ තියෙන ඉන්වෙස්ට්මන්ට් එකත් එක්ක මේ කම්පැනි ඉදිරියේදී හොඳ ෆන්ඩමෙන්ටල්ස්, හොඳ ප්‍රොෆිට්, හොඳ පර්ෆෝමන්ස් දෙයි කියලා ඒ ෆෝකාස්ට් එක මත තමයි මේ ෂෙයාර් එකේ මේ වැඩි වෙන්නේ. අපි දන්නවා මේ එක්ස්පෝ එකේ ඇත්තම එච්චර වැඩි උනේ ඒක හේලිස්ලා වැඩි වෙන්නේ පේනවා, පැහැදිලිවම පේනවා මෙයාලගේ පර්ෆෝමන්ස්. ඒක මේ ඩොලර් එකේ තියෙන වැඩිවීම. ඔයාලා දන්නවා වෙන ඩොලර් එක 246 245 ඒ ගාන තමයි පිට ට්‍රේඩ් වෙන්නේ. එතකොට ඒ ගේන් එකත් මෙයාලා ආවට පස්සේ මෙයාලා ගත දෙවන්ත පර්ෆෝමන්ස් යන්න පුළුවන්. ඒකම මේ ඩොලර් එක උතන නවතින්නේ නැහැ නේ. සමහර ඩොලර් රුපියල් 300 මට්ටමට උනත් එන්න පුළුවන්. ඒ තුන මේ වගේ කම්පැනිස් වල ඇත්තම ආයෝජනය කරනවා නම් මේ සෑහෙන ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. මම අර කිසිලා සමහර ෂෙයාර්ස් වල අපි හිර වෙලා තියෙනවා. ගොඩක් මේ අපේ ඉන්න ඉන්වෙස්ටර්ස්ලා ගත්තම පස්සේ මේ සුළු ආයෝජකයෝ සමහර එකම ෂෙයාර් එක ගහලා ඉන්නවා. ඒ මම කියන්නේ ඔයාලා කැමති නම් ඒ කියන්නේ ඒ පොඩි ප්‍රමාණයක් අයින් කරලා මේ වගේ එක රුපියල් 9.50 වගේ අතරට අරගෙන තියාගත්තද කියලා ගැටලුවක් වෙන්නේ නැහැ. අනිවාර්ය ඉදිරි මාස 4-5 තුන මේක සෑහෙන මට්ටමකට යන්න පුළුවන්. හරි, ඒක මම මේ තව නව ආයෝජකයන්ට තවත් පොඩි යෝජනාවක් කරන්නම්. ඔයාලා මේ අතර ක්‍රිප්ටෝ කරන්සි ඩිජිටල් මාකට් එක සම්බන්ධයෙන් චුට්ටක් බලන්න. ඒව ගැනත් පොඩ්ඩක් ස්ටඩි කරන්න. මොකද ඔයාලට ඒව තුලිනුත් ඉස්සරහට මේ හොඳ ගේන් ගන්න පුළුවන්. මමත් ඒව එච්චර සම්බන්ධයෙන් එච්චර කල්පනා කරනකොට මේ කොරෝනා තුලද මම මේ ගේ ඇතුළටම දැන් වෙලා ඉන්න මේ තත්ත්වයන් තුල ඉතින් මම එක ඒවා ස්ටඩි කරා. ඒ වෙලාවෙන් අමාරුවෙන් හරි ප්‍රොජෙක්ට් ගත්තා. විශේෂයෙන් මේ ඩිජිටල් කරන්සි ක්‍රිප්ටෝ මාකට් එක ගැන ඇත්තම ස්ටඩි කරා. ඇත්තම 7-5ක් මේකේ ආයෝජනයක් නැතුව මේවා මයින් කරලත් අපිට ඇත්තම මේවයි කොයින්ස් හොයන්න පුළුවන්. ඒ වගේ ඔපචුනිටිස් තියෙනවා. පොඩ්ඩක් ඔය ෆෝන් එකේ ඔයාලා නිකන් ඉන්නකොට මේ චුට්ටක් ඒවා YouTube channels එහෙම තියෙනවා. පොඩ්ඩක් බලන්න, ඒවත් බලන්න. ඒ කියන්නේ ඔයාලා හැමතිස්සෙම ඒ වගේ මේ ඔපචුනිටිස් ආයෝජනය කරනවා නම් අපි ඇත්තම ආයෝජනය කරනවා. අපි එක ඔපචුනිටිස් හොයාගෙන යන්න ඕනේ. ඔපචුනිටිස් මත තමයි අපිට මේ ඇත්තම ගේන් එකක් ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ ඉන්වෙස්ට්මන්ට් එක හැමතිස්සෙම එක තැනක තියෙන්නේ නැහැ. මේකෙන් තව එකක්, ඒකෙන් තව එකක්. මේ මොකද මේ කොටස් වලින් පොලි මේව නැති වෙන්නේ නැහැ. මේවා ඇත්තම මේ සෑහෙන කාලයක් ඉඳන් තියෙන්නේ. ඒත් අපේ අලුතින් එන ට්‍රෙන්ඩ් එකක් තමයි මේ ක්‍රිප්ටෝ බයිනරි ඔප්ෂන් ඒ වගේ පැති. ඒවත් මම කියන්නේ ඒවත් ස්ටඩි කරන්න. යම කරන්න කියලා කියන්නේ කාටවත් මේවා බයි කරන්න කියන රෙකමන්ඩ් එකකුත් නෙමෙයි කියන්නේ. මේවා ස්ටඩි කරලා බලන්න. ඔයාලට ගන්න පුළුවන් ඔපචුනිටි එකක් තියෙනවා නම් මේ තුල ගන්න බලන්න. හරි, අපි එහෙනම් තව වීඩියෝ එකකින් හම්බෙමු. කට්ටියට බොහොම ස්තුතියි.